ඩුබායි ඉන්ටර්නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 12 වන තරඟය ඊයේ පැවැත්වුණේ ගල්ෆ් ග්‍රෑන්ඩ්ස් කණ්ඩායමත් ඩෙසර්ට් වයිපර් කණ්ඩායමත් අතර. එහිදී මුලින් පන්දුවට පහර දුන් ගල්ෆ් ග්‍රෑන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 7ක් දැවී ලකුණු 157ක් රැස් කළා. ආබාධයේ සුවවි මේ තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංකට ලබාගත හැකි වුණේ ලකුණු 19ක් පමණයි. ලියම් ඩේවිස්සන් ලකුණු 38ක් නොදැවී රැස් කළ අතර අසිප් කාන් නොදැවී ලකුණු 36ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩෙසර්ට් වයිපර් කණ්ඩායම පන්දු වාර 16 පන්දු 5ක් පමණක් වැය කරමින් කඩලු 2ක් දැවී ලකුණු 158ක් රැස් කර ගනිමින් තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් වුණේ තමන් ක්‍රීඩා කළ තරග පහේම ජයග්‍රහණ තමන් සතු කර ගනිමින්. තවද වාර්තා වන අන්දමට ඉන්ටර්නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සාජා වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් හදිසියේම සල්ලි කර්මයකට භාජනය කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ උදරයේ ගල් ඇතිවීම නිසා. ඒ අනුව ඉන්ටර්නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඉතුරු තරඟ කුසල් මෙන්ඩිස්ට බොහෝ දුරට අහිමි විය හැකි බවයි වාර්තා වෙන්නේ. තවද ඉන්ටර්නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි තරඟ ක්‍රීඩා කිරීම සඳහා සාජා වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව තරඟ දෙකක් පිට පරාජයට පත් වූ ගල්ෆ් ග්‍රෑන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැනයි රැඳෙන්නේ. ඩෙසර්ට් වයිපර් කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරඟ සියල්ලම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පළවන ස්ථානයේ රැඳෙන්නේ. අවාසනාවන්ත ලෙස ලකුණු 19කට දැවී ගිය පැතුම් නිස්සංක තවමත් තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා වන අතර ඇති වී ඇති ආබාධයේ සුව වී නැවතත් ක්‍රීඩා කිරීම සඳහා ඉක්මනින් පැමිණීමට හැකි වේවායි වගේම ඉක්මන් සුවේද අපි ප්‍රාර්ථනා කරන කුසල් මෙන්ඩිස්ට